හැම දිනාටම සුබ දවසක්. ඉතින් අදත් මම පොඩි වීඩියෝ එකක් අරගෙන ආවේ. මොකද මම කලින් වීඩියෝ එකකින් නැවතුවා මෙහි ඕස්ට්‍රේලියාවට ආපුත් එහෙම අපි ඉක්මනින් ආදායම මාර්ගයක් හොයාගන්න කොහොමද කියලා. ඉතින් මේක හැමෝම දන්නවා. හැබැයි මට ඕනුනේ මේ ආදායම මාර්ගය හරි වැදගත් කියලා කියන්න. මොකද ගොඩක් සමහරලාට හිතන ඇති අපෝ අපි මේ වගේ ජොබ් එකක් කරන්න ඕනේ නෑනේ, මේ වගේ දෙයක් කරන්න ඕනේ නෑනේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා කියලා. නමුත් එහෙම නෙමෙයි. ඔයාලට හොඳ ආදායම් මාර්ගයක් තමයි ඔයාලා මෙහි ඇවිල්ලා ඔයාලට සෙටල් වෙනකන් හරි ඔයාලා බලාපොරොත්තු වෙන රැකියාව හම්බ වෙනකන් හරි ඔයාලා ඩිලිවරිස් වගේ අපි කියලා කියන Uber ඩිලිවරි වගේ දෙයක් කරන්න පටන් ගත්තොත් එහෙම ඇත්තටම ඒකෙන් අර අපි ඕස්ට්‍රේලියාවට ගේන සල්ලි ටික ඉතුරු වෙලා මෙහි වියදමට අර අපිට මුදල් හොයාගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් අපිත් Uber ඩිලිවරි කළා, දැනුත් කරනවා part time job එකක් විදිහට, part time එකක් විදිහට Uber DoorDash මෙනුලොග් හිටියා. නමුත් ළඟකදී මෙනුලොග් ඕස්ට්‍රේලියාවෙන් අයින් වුණා. ඒගොල්ලන්ගේ ඩිලිවරිස් කරන්නේ නැතුව ඒගොල්ලන්ගේ බිස්නස් එක අයින් කරගත්ත ඕස්ට්‍රේලියාවේ. දැනට කරන්නේ වැඩි වශයෙන් දැනට තියෙන DoorDash සහ Uber ඩිලිවරි තමයි. ඉතින් මේක හොඳ part time job එකක්. තමන්ට රැකියාවක් හම්බ වෙනකන් ගොඩක් ලංකාවේ අය කරනවා. ලංකාවේ අය විතරක් නෙමෙයි වෙන වෙන රටවල් වල අය ඒ වගේම ඉන්දියන්ස්ලා ගොඩක් මේ ආදාය මාර්ගයේ යෙදෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන්. මොකද උදාහරණයක් විදිහට කිව්වොත් අපිත් Uber ඩිලිවරි කරන වැඩි වෙලාවක් ඒ කියන්නේ ෆුල් ටයිම් වගේ කරන දවසවල සතියකට ඩොලර් 1000ක් 1200ක් හොයාගත්තේ කියලා කෙනෙක් ලොකු මුදලක්. සතියකට ඩොලර් 1000ක් 1200ක් හොයාගන්න පුළුවන් නම් ඇත්තටම හොඳ ආදායම් මාර්ගයක්. අපි ඕස්ට්‍රේලියාව සෙටල් වෙනකන් සහ ඔයාලා බලාපොරොත්තු වෙන රැකියාව හම්බ වෙනකන්. අනිත් එක තමයි ඉතාම ඉක්මනින් පටන් ගන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවට ආපු ගමන් ඩ්‍රයිවිං ලයිසන්ස් එක තියෙනවා නම්, තමන්ට වාහනයක් තියෙනවා නම් මේක ඩිලිවරි සතියක් දෙකක් ඇතුළත ඒ අවශ්‍ය ඩොකියුමන්ට්ස් ටික හදාගත්තට පස්සේ පටන් ගන්න පුළුවන්. අනික හරි පහසුයි. තමන් කැමති වෙලාවක කරන්න පුළුවන්. තමන් කැමති වෙලාවක නවත්තන්න පුළුවන්. හැබැයි ප්‍රධානම දේ තමයි අපි ඉන්න පැත්ත ටිකක් බලපානවා. අපි සාමාන්‍යයෙන් ඉන්නේ බිසි පැත්තක නම් ඒ කියන්නේ ටිකක් බිසි ඒරියා එකක නම් බය වෙන්න එපා. Uber ඩිලිවරිස් ඕන තරම් තියෙනවා. සතියට 1000 වගේ වෙනකම් හොයාගන්න කියන්න පුළුවන්. හැබැයි අපි ටිකක් ඉන්නේ අර ටිකක් ගොඩාක් රූරල් ඒරියා එකක නම් ගොඩක් ගමකට වගේ වෙන්න සමහරවිට Uber ඩිලිවරිස් අපි බලාපොරොත්තු වෙන තරම් නැති වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔයාලා ඕස්ට්‍රේලියාවට එනවනම් එන්න කලින්ම වුණත් කමක් නැහැ. මේ ගැන හොයලා බලන්න කොහොමද අපි ඩිලිවරි ඩ්‍රයිවර් කෙනෙක් වෙන්නේ, ඩිලිවරි කරන්නේ ඕස්ට්‍රේලියාවල මොනවද අවශ්‍ය රික්වයර්මන්ට්ස් කියන එක. ඉතින් මම ඔයාලට වෙනම කියන්න ඕනේ. ඔයාලට ඒක ටග් ගාලා හොයාගන්න පුළුවන්. Google search කළොත් එහෙම මොනවද ඩොකියුමන්ට්ස් කොහොමද ඒකට ලෑස්ති වෙන්නේ කියලා. ඇවිල්ලා පළවෙනි සතියෙන් දෙකෙන්ම පටන් අරගෙන ආදාය මාර්ගයක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් තමයි Uber ඩිලිවරි කියලා කියන්නේ. ඉතින් මම හිතනවා මේක වැදගත් වෙයි කියලා ගොඩක් වෙලාවට ලංකාවේ ඉඳලා එන අයට. මොකද අපි නම් එනකොට මේක දැනගෙන හිටියේ නෑ ඇත්තටම. ඒකින්ද මාස 2-3ක් යනකම් රැකියාවල් හොයලා බැරිම තැන තමයි ඊට පස්සේ මේකට යොමු වුණේ. එතකොටත් අපේ ගෙනාපු සල්ලි වලින් ගොඩක් වියදම් වෙලා ඉවරයි. ඉතින් එනකොටම Uber ඩිලිවරිස් වලට රෙඩි වෙලා එනවනම් ඒක කියන්නේ ඩිලිවරි part time එකක් විදියට හරි full time එකක් විදියට කරලා ඒ අතරතුර තමන්ට ගැලපෙන රැකියාව හොයාගන්න මහන්සි වෙන විදිහට අවශ්‍ය දේවල් සකස් කරගෙන එනවා නම් රෙඩි වෙලා එනවා නම් ඔයාලට ඒක ලොකු උදව්වක් වෙනවා. මෙහි ටිකක් අර ආදාය මාර්ගයක් හොයාගෙන තමන්ට අවශ්‍ය වියදම් වලට අවශ්‍ය මුදල් සම්පූර්ණ කරගන්න හොයාගන්න. ඉතින් බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බලුවට. අපි නැවත දවසක අය හමු වෙමු අලුත් වීඩියෝ එකකින්. ස්තුතියි.